හලෝ කොහොමද මම නම් හොඳින් මං හිතනවා ඔයාලත් හොඳින් ඉන්න ඇති කියලා. මේක තමයි මම අප්ලෝඩ් කරපු මගේ ෆස්ට් වීඩියෝ එක. මං හිතනවා ඔයාලා මේකට ගොඩක් කැමති වෙයි කියලා. මං ගොඩක් තැන්වල ට්‍රැවල් කරලා තියෙනවා. එතකොට මං මගේ ඇස් දෙකට ලස්සන දේවල් දැකලා තියෙනවා. හැබැයි මං ඒ දේවල් බ්ලොග් එකක් විදිහට මං මගේ YouTube එකේ අප්ලෝඩ් කරලා නැහැ. ඉතින් මම හිතුවා මං දකින දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. මේ තියෙන්නේ අද මං ආව තැන. ඉතින් මං ආවේ අද ශ්‍රෙක් බලන්න. ඉතින් ඔයාලා ඉවර වෙනකම් බැලුවොත් ඔයාලටත් බලා ගන්න පුළුවන් මං අද කොච්චර එන්ජොයි කරාද කියලා. ඉතින් සිකියුරිටි ස්කෑන් එකෙන් අපි ඇතුළට එනවා. ඇතුළට ආවහම අපිට ලිෆ්ට් එකක් තියෙනවා. ඉතින් මේ තියෙන ලිෆ්ට් එක. ඉතින් ලිෆ්ට් එකෙන් අපි එක තට්ටුවක් උඩට යන්න ඕනේ. ගියාට පස්සේ තමයි අපේ ටුවර් එක පටන් ගන්නේ. දැක්කනේ ඔයාලා ශ්‍රෙක්ව. අපේ ටුවර් එක පටන් ගන්න කලින් අපි ෆොටෝ එකක් ගන්නවා. ඉතින් ඔය ෆොටෝ එක ගන්න මම ඉන්නවා ඔතන වෙලා. දැන් අපි යන්නේ බස් රයිඩ් එකක්. ඉතින් ඔය තියෙන බස් රයිඩ් එක තමයි බලන්න කොච්චර විනෝදයිද කියලා ඒක. බලන්න මේ බස් ටුවර් එකේදී අපිට මුළු ලන්ඩන්ම බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් අපිට මැප් එකක් දෙනවා. මේ මැප් එක ෆලෝ කරලා අපි මෙතනින් එළියට යන්න ඕනේ. හැබැයි මං හිතන්නේ මේකේ දොර වහලා තියෙන්නේ අපිට අන්තිමේදී ඉතින් ස්ලීපින් බියුටි ඇවිල්ලා තමයි අපිට පාර පෙන්නන්නේ කොහොමද එළියට යන්නේ කියලා. ඉතින් එතනින් එහාට එයා අපි ලෙක්කන් ගියා එයාලගේ බේකරියට. ඉතින් ඇඩ්වෙන්චර් ටුවර් එක ඉවර කරලා එළියට එනකොට අපිට ශ්‍රෙක්ව හම්බුණා. ඉතින් ශ්‍රෙක් එක්කත් ෆොටෝ එකක් අරගෙන එළියට ආවා මම. බලන්න මෙතන කොච්චර ලස්සනයිද කියලා. මම නම් ඇත්තටම ගොඩක් කැමති වුණා මෙතනට. ඉතින් මට ඇතුලේ ගොඩක් වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද එයාලා වීඩියෝස් ගන්න දෙන්නේ නැහැ. ඉතින් ඔහොම වටේ ඇවිදලා ඉවර වෙලා මං එළියට ආවා. එළියට එද්දි මට මම යන හැමතැනින්ම මට මතක් වෙන්න මොනවා හරි අරන් එනවා. ඉතින් මං ශ්‍රෙක් බලන්න ගිහිල්ලා පොතක් ගත්තා. මං ඔයාලට පොත පෙන්නන්නම්. පොඩ්ඩක් ඉන්න. හොව් මේ තියෙන වගේ පොත.
මං කිව්වේ අපි ටුවර් එක පටන් ගන්න කලින් අපි ෆොටෝස් ගන්නවා කියලා. ඒ ෆොටෝස් දාලා හදපු පොතක් තමයි අපිට ගන්න පුළුවන් එතනින්. එතකොට මේක පවුම් 25ක් වෙනවා. එතකොට මෙහි තියෙනවා මර්ලින් පාස් කියලා එකක්. ඒ මර්ලින් පාස් එකට අපිට ගොඩක් තැන් බලන්න යන්න පුළුවන් ඒ පාස් එක ගත්තාම. ඉතින් මේ පාස් එක තියෙන කට්ටියට මේක පවුම් 15කට ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේක මට ගොඩක් වටින සිහිවටනයක් කියලා. මොකද මං ස්ට්‍රෙක් බලන්න ගිය හින්දා. ඉතින් නිවාඩු දවස්වලට ලන්ඩන් කොහොමත් මේ වයිබ් එක තමයි තියෙන්නේ. හැමෝම පාටි දානවා. එතකොට හැමෝම එන්ජොයි වෙනවා. කවුරුත් මං හිතන්නේ වීකෙන්ඩ් එකේ කවුරුත් ගෙදරට වෙලා ඉන්නවා ඇති කියලා. හැමෝම බැලුවොත් පාරේ තමයි. ඉතින් එහෙම ඔය ඔක්කොම වටේ ඇවිදලි වෙලා ඔන්න මම ගෙදර යන්න ආවා. මට හරි මහන්සියි. ඔන්න ස්ට්‍රෙක් බලලා මං ගෙදරට ආවා. ඉතින් දැන් ඉතින් තනියම ගෙදරට ඇවිදන් යන්න තමයි තියෙන්නේ. මම නම් අද ගොඩක් එන්ජොයි වුණා. මම හිතනවා ඔයාලත් මේක බලලා ගොඩක් එන්ජොයි වෙන්න ඇති කියලා. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි බයි. පරිස්සමෙන් ඉන්න.